අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ. අපි යන්නේ කොයි පාරේ නිෂ්විභාල ගිය පාරේ. සිසුවිරුවන්ගේ අභිමානවත් මතකයන්ට අපගේ උත්තමාචාරය. අයිබෝවන් මම හිමල් විරුක්ෂි කොළඹ විශ්වවිද්‍යාලයේ හිඳ විද්‍යාපීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක්. අයිබෝවන් මම රන්දිම වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ හිඳ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවෙක්. අද අපි මේ භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය ශිෂ්‍ය අයිතිවාසිකම් සහ අධ්‍යාපන අවස්ථාව වෙනුවෙන් අතීතයේදී බොහොමයක් සිසුන් තම රුහිරේ වගුරුවමින් බොහෝ කැපකිරීම් සිදු කරලා තිබෙනවා. ඉතින් අද අපේ මේ කතාබහට මුල පුරන්නේ මේ මහා කැපකිරීමේ අවසන් ඵලය වන මහා ශිෂ්‍ය ව්‍යාපාරය සහ ඒ සිසුවිරුවන්ගේ ගුණානුස්මරණ දිනය වන සිසුවිරු දිනය පිළිබඳවයි. ඉතින් ප්‍රථමයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ මොකක්ද? අප මේ ගැන කතා කරලා ඉන්නේ. ඉතින් රන්දිම ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ මොකක්ද? ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ශිෂ්‍ය අයිතිවාසිකම් අධ්‍යාපනය සහ ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා ශිෂ්‍යයන් විසින් සංවිධානය ව්‍යාපාරයක්. මෙය ශිෂ්‍ය ගැටුම් සඳහා හඬ නැගීම, ඒ වගේම අධ්‍යාපනයේ සමානාත්මතාවය ආරක්ෂා කිරීම ප්‍රධාන අරමුණු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම රන්දිම. ඉතින් අපි මේ ගමන්ම සිසුවිරු දිනය කියන්නේ මොකක්ද කියලා කතා කරගෙන යමු. ඔව් ඒක හොඳයි. ඇත්තරම සිසුවිරු දිනය සිදුවන්නේ මෙසේ අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු සහ අරගල කරමින් අමිල මෙහෙයක් සිදු කර තම දෙවියන්ට පුද කරන මහා වීරත්වය මතකයෙන් ගෞරවයෙන් සිහිපත් කිරීම සඳහායි. අනිවාර්යෙන්ම රන්දිම. සිසුවිරු දිනය කියන්නේම හුදෙක් අතීතයේ සිහිපත් කිරීම පමණක් නෙවෙයි. අධ්‍යාපනයේ වටිනාකම ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම සඳහා අප සැමට සිදු කරන්නා වූ ආරාධනාවක්. ඒ වගේම මේ දිනය අපට උරුම වූ අධ්‍යාපනයේ අයිතියේ වටිනාකම මතක් කර දෙමින් ඒ වෙනුවෙන් කැපූ සිසුවිරුවන් හට ගෞරව දැක්වීමේ වටිනා අවස්ථාවක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් රන්දිම මීළඟට සිසුවිරු දිනේ අරමුණු මොනවද? අපි ඒ ගැන කතා කරලා ඉමු. එක වශයෙන්ම නිමානේ සිසුවිරුවන් සැමරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් තිබෙනවා. එම ප්‍රධාන අරමුණු අතරින් සිසුවිරුවන්ගේ එම අමිල මහාමය අගය කිරීම, නිදහස් අධ්‍යාපනයේ වටිනාකම අවධාරණය කිරීම, ඒ වගේම ශිෂ්‍ය අයිතිවාසිකම් පිළිබඳ නව ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම, ඒ වගේම අවසාන වශයෙන් අනාගත පරපුරට සමාජ වගකීම් පිළිබඳ පණිවිඩයක් ලබා දෙන්න යන අරමුණු පෙන්වා දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම රන්දිම. එසේනම් අපි අපේ කතා බහ අතීතයට ගෙන යමු. ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතය ආරම්භය සිදු වූයේ කෙසේද? ඒ වගේම සිසුවිරුවන් සැමරීමේ ප්‍රධාන අරමුණු මොනවාද? ඉතින් රන්දිම මේ ප්‍රශ්න තුනම මම ඔබට බාර දෙනවා. හරිම මම වගේ ප්‍රශ්න වලට පිළිතුරු මේ විදිහට. ඇත්තටම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලාරම්භය 1940 දශකයේ දක්වා දිවෙනවා. මෙතන ප්‍රධාන වශයෙන් එවකට සිසුන් හුදෙක් අධ්‍යාපන ගැටලු පමණක් නෙවෙයි, ජාතික නිදහස, සමාජ සාධාරණත්වය සහ එවකට වූ දේශපාලනික සිදුවීම් පිළිබඳ ක්‍රියාකාරීව අදහස් දක්වනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට 1960 සහ 1970 දශකවල ශිෂ්‍ය ව්‍යාපාරය වඩාත් ප්‍රබල වුණා කියලා සඳහන් වෙනවා. අපි ඒ බව වඩාත් පැහැදිලි වෙන වීඩියෝ එකකට යමු. ඇත්තම රන්දිම ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. මේ ගමනට ගොඩක් අය එකතු වෙනවා. ඉතින් අදටත් ඒ මතකයන් අපේ සිත් තුළ රැව් පිළිරැව් දෙනවා. ඒක අපි කාටවත් නවත්තන්න බෑ. ඉතින් මේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ එහි වත්මන් මෙහෙවරේ නොමැකෙන දම්වැලේ පුරුක් තමයි ඔවුන් කියන්නේ. ඉතින් අපි දැන් මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වර්තමානයට එමු. වර්තමානයේ ශිෂ්‍ය ව්‍යාපාරය නම් වූ මේ දම්වැලේ තත්ත්වය මොන වගේද? ඉතින් රන්දිම ඔයාලට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? ඕනිමායි. ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතය මේ ආකාරයට ඔවුන්ගේ ලේ දහදිය මැතින් කඩායත් ශිෂ්‍ය ප්‍රජාවේ හඬ සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ නොමැකෙන සේවය අදට ජීවමාන. ඒ වගේම
මත්පැන් සැලසව ශිෂ්‍ය ප්‍රජාවගේ ගැටලුවට කාලීන විසඳුම් ලබා දීම, දුප්පත් පොහොසත් බාලමහල භේදකින් තොරව ඔවුන්ගේ ශිෂ්‍ය අයිතිවාසිකම් ඔවුන්හට ලබා දීමට ක්‍රියා කරනු ලබන්නේ එම ශිෂ්‍ය ව්‍යාපාරය නම් වූ ඒ මහා නාමය පොරොත්තුවීමයි. ඇත්තෙන්ම කිව්වොත් මගේ මතයට අනුව නම් පද්මසිරි ත්‍රිමාවිතාරණ, වෙනුර එදිරිසිංහ, නිශ්මී, නිමල් බාලසූරිය සහ ශාන්ත බණ්ඩාර වැනි සිසුවිරුවන් විශ්වාස කළ වූ එම අරමුණු වෙනුවෙන් නොසැලී සිටිමින් ශිෂ්‍ය ව්‍යාපාරය අද වන විට එහි නොසැලෙන පාලම තනා අවසන්. එහෙම නේද නිමහනි? ඇත්තම උරන්දින. සිසුවිරු ඉතිහාසයට අමරණීය මතක සටහන් සිය මළගම මතින්ම ලියා තැබූ චරිත විදිහට අතීත සිසුවිරුවන් අපි මතක් කරන්නේ වර්තමාන සරසව ශිෂ්‍ය ප්‍රජාවන අපගේ සිත් තුළ ඔවුන් පිළිබඳ ඇති ගෞරවය සිහිපත් කිරීමක් විදිහටයි. ඉතින් රන්දිම අවසාන වශයෙන් මොනවාද ඔයාට මේ පිළිබඳව කියන්න තියෙන්නේ? ඇත්තටම අධ්‍යාපනය කියන්නේ අන්තිකාමරයට පමණක් සීමාවූ දෙයක් නෙවෙයි. එය සමාජ වගකීමක් සහ අනාගත පරපුරම රැකගත යුතු උරුමයක්. එම උරුමය සුරැකීම තබා ගැනීම යුතුකමක් පමණක් නොවේ, එය අප උර මත පිට වූ මහත් වූ වගකීමක්. අවසානම වශයෙන් මම ඔබ ගෙන යන්න කැමති වෙනුර එදිරිසිංහ සහෝදරයා ඔහුගේ අවසන් හුස්ම හෙලීමට මොහොතකට මත්තේ ඒ මූසල වදකාකාර බිත්ති මත තමන්ගේ රුහිරු වැගිරෙන දෑතින් ලියා තැබූ වදනක් වෙතට. ඔහු එම වදකාගාර බිත්තියේ රුහිරු වෑහෙන දෑගිලි තුඩින් මෙසේ ලියා තබනවා. නිදහස් අධ්‍යාපනය දිගු කල් දිනේවා. අවසාන වශයෙන් අපගේ ඒකායන පැතුම නිදහස් අධ්‍යාපනය දිගු කල් දිනේවා. ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය අයිතීන් සුරැකීම උදෙසා කඩනගන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා. අයිබෝවන්. ස්තුතියි.